ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව. ඉතින් මොන අද මම ගෙනල්ලා තියෙනවා කොහොමද හරියටම Spobix එකකින් withdrawal එක හරියටම ගන්න කියලා. ඉතින් මේකට minimum ඕනි dollars ගන්න ඒ වගේ දේවල් අපි කතා කරමු. කතා කරන ගමන් අපේ withdrawal එක අපි ගමු. අපි ටක් ගාලා වීඩියෝ එකට යමු. guys ඉතින් මුලින්ම wallet එකට යන්න. wallet එකට ගිහලා request withdrawal කියන එක click කරන්න. ඒ ගියාට පස්සේ මෙන්න මේ වගේ බලාගන්න පුළුවන් අපිට. ඉතින් මෙතන තියෙනවා Litecoin ඒ වගේම PayPal ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි මෙතන withdrawal එක මම ගන්නෙ USD coin වලින්. Litecoin එක නම් දැන් denied වෙලා තියෙන. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න බෑ අපිට. ඉතින් මම කලින් ගත්තේ Litecoin වලින්. ඉතින් දැන් මම ගන්නෙ USD coin වලින්. ඒ කියන්නේ USDC. ඉතින් අපිට ඒකට ක්ලික් කරලා පස්සේ අපිට තියෙන්නේ පල්ලෙහාටම ගිහිල්ලා token එකක් create කරන්න. ඉතින් මේ පල්ලෙහාන් දෙන I acknowledge කියන එක ක්ලික් කරලා එක ටික් එක දෙන්න දීලා ඕල මෙතන සිලෙක්ට් කරලා බලන්න පුළුවන් කොච්චර ඩොලර් ප්‍රමාණයකට ටැක්ස් එක වදිනවද ඒ වගේම කොච්චරක් ගවා ගන්නවද එන ෆුල්ම මේ ඩොලර්ස් ප්‍රමාණය ගන්නවද ඒ ටික අරගෙන ඒවා කම්පෙයාර් කරලා බලලා ටැක්ස් එක කොච්චර කැපෙනවද කියලා බලලා ඕගොල්ලන්ට ප්‍රමාණය හිතාගන්න පුළුවන් මේක අවම ගන්න පුළුවන් කොහොමද ඩොලර් 5යි. ඉතින් මුලින්ම අපිට මේ ඕගොල්ලන්ට පේන පල්ලෙහාන් තියෙනවා stellar address කියලා. ඉතින් මේ USDC address එකක් ඉල්ලනවා. ඉතින් අපි Binance හරහා ගන්න නිසා මුලින්ම කරන්න ඕනේ Binance account එකට යන්න එක. ඉතින් මම ඉතින් යනවා මගේ Binance account එකට. ඉතින් Binance account එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ යනවා deposit කියන එකට. deposit crypto කියන එකට තමයි මුලින්ම යන්න ඕනේ. ඉතින් crypto කියන එක ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට යනවා. ඉතින් මෙතන ගියාට පස්සේ ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ ඔයාගේ coin එක. ඉතින් මේ USDC කියන එක තමයි අපි තෝරගන්න ඕනේ මේ USD coin කියන එක. ඉතින් ඒක තෝරගෙන ඔයා මෙතන පල්ලෙහාන් select network කියන එකට යන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා XLM stellar network කියලා. ඉතින් ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට පල්ලෙහා හම්බෙනවා QR code එකක් එක්ක මෙන්න මේ විදිහට QR එකක් එක්ක code එකක් එහෙම නැත්නම් address එකක්. ඉතින් මේක මෙතනින් copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි type කරන්න ඕනේ අලුතෙන්ම. ඉතින් මම ලේසියටම කරන්නේ ටක් ගාලා මෙතනින් copy කරගන්නවා. ඉතින් ඔයාලට උඩින් පේනවා ඉතින් copy වෙච්ච එක. ඉතින් මේ කොපි කියන එක ඉවර පස්සේ මෙතන හරියක් කරනවා කියන කොපි වුණා කියලා. ඉතින් ඊට පස්සේ මම යනවා මගේ මේ stellar address කියන තැන wallet එකේ. ඉතින් ඒක දානවා. ඊට පස්සේ ආයෙ යනවා මම මගේ Binance එකට. ඉතින් Binance එකට ගියාට පස්සේ පල්ලෙහා තියෙනවා deposit memo label කියලා. ඉතින් memo label කියන එකත් කොපි කරගන්න. ඉතින් අපි ආයෙ යනවා අපි wallet එකට. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා පල්ලෙහාන් දාන්න ඒක pass කරලා පල්ලෙහාන් දාගන්න ඕන මෙතනින්. ඊට පස්සේ ඒක දාගත්තට පස්සේ address label කියලා පල්ලෙහාන් දෙනවා. ඉතින් මම දෙනවා USDC Binance account කියලා. ඉතින් ඊට පස්සේ එතන complete වෙනවා ඒක. ඉතින් අපි ඊට පස්සේ කරන් තියෙන්නේ send token කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ click කරා. දැන් ඔයගලන්ට එනවා ඔයගොල්ලෝ මේ Spobix එකේ හදලා තියෙන email එකට mail එකක් එනවා. ඉතින් ඔයගොල්ලෝ එතනට යන්න box එකට ගියාට පස්සේ ඉතින් token එකට එන්නේ code එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ වෙනවා සක්සස් කියලා මෙසේජ් එකක් ඇවිල්ලා දිනවා අපිට ඊට පස්සේ. ඉතින් ඒක කන්ටිනියු කරගන්න. ඉතින් නොටිෆිකේෂන් වලට ගියාට පස්සේ ඔයාලට හම්බ වෙනවා withdrawal එක place වෙලා කියලා. ඉතින් එහෙම නැත්නම් wallet එකට ගිහලා නම් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට wallet එකට ගියත් මේක බලා ගන්න පුළුවන් withdrawal එක දැන් place වෙලා තියෙන්නේ. තාම රතු පාටින් පෙනෙන හින්දා මේක තාම transfer වෙලා නැහැ. ඉතින් මේක තව පැයක් හෝ පැයකමාරක් ඇතුළත වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි withdrawal එකට යන්න ඕනේ. ඉතින් guys crypto ටික වැහලා තිබ්බා. ඉතින් දැන් මම මුලින්ම කරගන්න ඕනේ මේක convert කරගන්න ඕනේ USDT වලට. ඉතින් USDC තමයි තියෙන්නේ. ඉතින් convert කරගන්නත් හරි ලේසි. ඉතින් මුලින්ම යන්න ඕන අපි මෙතන convert and block trade කියන එකට. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ අපිට ඇතුළට යන්න දෙනවා ඒකේ. ඉතින් ඒක ගියාට පස්සේ අපිට පුළුවන් ඕනම currency එකට මේ අපිට convert කරගන්න. ඉතින් balance එක තියෙන එක බලලා ඒක අදාළ connect කරගන්න ඕන එකට අපි connect කරගන්න ඕනේ. ඉතින් කනෙක්ට් කරද්දී හරියට coin එක තෝරගන්න. ඉතින් මේ short name වලින් තමයි තියෙන්නේ USDC වල මේ 7.69ක් වෙනවා. ඉතින් ඒක USDT කරගන්න තමයි ඉන්නේ. මම මෙතන කියන්න ඕනේ USDT කරනකොට පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් ඒක අර coin එකේ තියෙන වටිනාකමත් එක්ක වෙනස් වෙනවා. නැත්නම් PC එක කපා ගන්නවත් එහෙම දෙයක් නෙමෙයි. ඉතින් max කියන එක ඉවර පස්සේ ඔයගොල්ලෝ සම්පූර්ණ මුදලම type කරන්න දෙයක් නැහැ. auto මේ select වෙනවා. ඉතින් ඊට පස්සේ යටට දාගන්න ඕනේ අපි අනිවාර්යෙන් connect කරන එක. ඉතින් preview කියන එක ඔබන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන connect කෙනෙක් ඔබන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ complete කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ ආයි ඕකේ කරන්න පුළුවන් අපිට. ඕකේ කරලා අපිට යන්න පුළුවන්
අපේ විඩ්‍රෝල් එක වැඩිට ගයි සොගල යන්නඕන දැන් ඉළඟට P2P ඔප්ෂන් එකට ඉතින් ඒතන්ට ගැරපස ගලන්න පේනවා මෙන්න මේ වගේ බලාගන්න පුළොද දි සෙල් කියනක කලික් කරලා පල්ලයන් එල් කියයාර දාගන්න ඉතින් ඉටවස බෑන් ට්‍රන්ස්ව කියනක අනිවාරයෙන් දාගන්න එතකොට බෑන් ට්‍රන්ස්ව ගන්න කට්ටි විතරයි අපිට පෙන්න්නන්නේ ඉරස මෙත ට්‍රන්ස්ක්ෂන් මවුන් කියලටනවා ඒක අනිවාරෙන් 500 දාගන්න මං ඉටිකද 500 දාගන්න බෑන් ට්‍රන්ස්ව දාගත්තා ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ලංකාවේ ඉන්න කට්ටිය ගොඩක් කරන නදී රෙසෙල් ඉතින් මම ගොඩක් කරා මෙන්න මේ නදී රෙසෙල් කියන එකෙන් තමයි විඩ්‍රෝ ගන්න. ඉතින් මම යා පෞද්ගලික දන්නේ නැහැ. හැබැයි යා ගොඩක් විශ්වාසවන්තයි. අනිත් එක අපි ට්‍රේඩ් එකක් දාන සෙල් එකක් කරද්දී අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ට්‍රේඩ් ගාන, ඕඩර්ස් ගාන අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද අලුත් කෙනෙක් නම් සමහරට විශ්වාස කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් එයාගේ ඇකියුරසි එක බලන්නත් ඕනේ 100ට කොච්චරක්ද කියලා. ඉතින් ඒ ඔක්කොම ටික බලලා මේ ගොඩක් කට්ටිය ඉන්නවා දෙන ගාන වැඩියෙන් දෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒව බලලා හරියට ඒවිදි කරගන්න. ඉතින් නිකන් දැක්ක පළියට කෙනෙක් ඇතුළට ගිහලා ඒ සේල් කරන්න හදන්න එපා. ඉතින් මගේ බෑන්ක් account ඔක්කොම මම ඇඩ් කරලා තියෙන නිසා මම ඒ ටික සිලෙක්ට් කරගන්නවා. ඉතින් උඩ USDT ගාන අපි පෙන්නුවාම යටින් පෙන්වනවා අපිට කොච්චරක් LKR හම්බ වෙනවද කියලා. ඉතින් 2302ක් හම්බ වෙනවා. ඉතින් මම බෑන්ක් account එකම මගේ ඇඩ් කරලා තියෙන නිසා 아무තෙන් කරන්න දෙයක් නැහැ. ඉතින් මම ඒක දැන් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට sell USDT කියන එකට ක්ලික් කරන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විනාඩි 4යි ගණන් පෙන්නනවා. ඉතින් ඒක බයෙන්න එපා විනාඩි 4යි ගණන් තිබ්බට ඔක ටක් ගාලා අපිට කරගන්න පුළුවන්. ඉතින් මෙතන මම මෙන්න මේ වෙලාවට තමයි කියන්නේ මේ වෙලාවේ අනිවාර්යෙන් data connection එක ෆෝන් එක එහෙම නැත්නම් කරන්ට් එක යනවද කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන වැඩ කරන්න. මොකද මේක සමහරට අපේ ප්‍රශ්නයක් වුණොත් අපිට නැති වෙන්නත් පුළුවන්. එයාට ආයෙ සම්බන්ධ වෙන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි දැන් අපි යාර රික්වෙස්ට් එක දැම්මහම ටික වෙලාවකින් යනත විනාඩි 2කින් හෝ 1කින් අනිවාර්යෙන් යාව රිප්ලයි කරනවා. නැත්නම් අපිට පෞද්ගලික මෙසේජ් එකක් දාන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් එයා සල්ලි දාපු ගමන් මේක රීඩ් කරලා අනිවාර්යෙන් අපිට මෙසේජ් එකක් එනවා Binance එකෙන්ම. එහෙම නැත්නම් ඔයාලට ටග් ගාලා අඳුර ගන්න පුළුවන් ඔයාගේ බැංක් account එකට SMS එකක් එනවා නම්. ඉතින් ඒ දේවල් එක ටග් ගාලා අපිට proof එකක් එනවා. සල්ලි දාලා තියෙන මෙයා මේ ගාන කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ payment receive කියන පල්ලෙහාන් තියෙන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ට අපේ ක්‍රිප්ටෝ ටික නිකම්ම යනවා. ඉතින් මෙතන මුලින්ම සල්ලි දාන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා බය වෙන කිසි දෙයක් නෑ අපිට. ඉතින් ඒගොල්ලෝ සල්ලි දැම්මට පස්සේ අපේ ක්‍රිප්ටෝ ටික අපි ඒගොල්ලන්ට රිලීස් කරනවා. ඉතින් සරලව මේකයි වෙන්නේ මෙතන. ඉතින් ඕක ගොඩක් මහ ලොකු දේවල් නෙවෙයි. ඉතින් මේක ටක් ගාලා කරගන්න පුළුවන් අපිට. ඉතින් එක වෙලාවක් යනවා සාමාන්‍ය විනාඩියක් විතර යනවා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් තව මේ වගේ විඩ්‍රෝල් එනවනේ. ඉතින් ඒක නිසා පොඩක් ඉවසලා ඉන්න මේකෙන් ලිව් වෙන්න එපා. ඉතින් ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහා payment receive කියන ක්ලික් එක enable වෙලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් එයා සල්ලි දාලා ඉතින් උඩ විනාඩි 3යි ගානක් තියෙනවා ඉතුරුලා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ payment එක receive කරන්න. ඉතින් අපි ඒක කරගමු. ඔන්න කැමති නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ. අට ටක් ගාලා payment එක receive කරන්න. ඉතින් බයෙන් දෙයක් නැහැ. කලබල වෙන්න කොහොම කම්ප්ලීට් කරලා මේ authenticator app එකෙනුත් අපිට කෝඩ් එක දීලා ඉතින් ඒ ටික කරලා මේ කම්ප්ලීට් කියලා සම්බන්ධ මෙසේජ් එකක් එනවා. ඉතින් ඊට පස්සේ මේක රේට් කරන්න කියලා ඒගොල්ලන් පොඩි රිවිව් එකක් ඉල්ලනවා. ඉතින් අපිට කැමති නම් කරන්න පුළුවන්. නැත්නම් ස්කිප් කරලා දාන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කරනවා ඒක සබ්මිට් කරනවා. guys ඉතින් මට පුංචි දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. ඔයගොල්ලෝ withdrawal එක ගන්නකොට එහෙම නැත්නම් PC එකකින් ගන්නවා නම් එහෙම නැත්නම් ෆෝන් එකකින් ගන්නවා නම් කුමන හෝ device එකකින් ගන්නවා නම් අනිවාර්යෙන් data connection එක හොඳටම තියාගන්න. ඒ වගේම තමයි battery life එක ඒ වගේ දේවල් හොඳට මතක තියාගන්න. ඉතින් මොකක් හරි වෙලා මේක බ්‍රේක් වුණොත් සමහරවිට withdrawal එක නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් Binance එකට වැහලා තියෙද්දි විතරක් ඔය වගේ ප්‍රශ්නයක් වුණොත් අවුලක් නැහැ. මොකද withdrawal එකේ ඉන්නකොට එහෙම නැත්නම් අපි request එක කරලා ඒ අතරතුරේ ඉන්නකොට සමහරවිට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් ඔයගොල්ලෝ ඒ ටික හොඳ ඔළුවේ තියාගෙන withdrawal එකට යන්න හදිසියෙ කරන්න යන්න එපා. හින් සැරේ කරන්න. මොකද මහ වෙලාවක නඩන්නේ නෙමෙයි ඕක. ඉතින් අනිවාර්යයෙන් මතක තියාගන්න එයා තමයි මුලින් අපිට සල්ලි දාන්නේ. ඉතින් ඒ සල්ලි දැම්මට පස්සේ එයා රික්වෙස්ට් එකක් දානවා අපිට අපේ ක්‍රෙඩිට් එක එහෙම නැත්නම් අපේ ක්‍රිප්ටෝ ටික එයාට රිලීස් කරන්න කියලා. ඉතින් ඒක අනිවාර්යෙන් කරන්න. ඒක මතක තියාගන්න. ලිව් වෙන්න එපා. එයා සල්ලි දැම්ම ගම. ඉතින් ඔයාගේ බැංක් account එකේ app එකකින් එහෙම නැත්නම් SMS එකකින්වත් balance එක check කරගන්න බැරි නම් එහෙම නැත්නම් deposit වෙච්ච ගමන් ඔයාට balance එක check වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒක හදාගෙනම withdrawal එකට යන්න. නැත්නම් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික හදාගෙන withdrawal එක ගන්න. ඒතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික තමයි අනිවාර්යයෙන් මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ ටික ඔළුවේ තියාගෙන withdrawal එකට යන්න. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැතුව withdrawal එක ගත හැකියි.
ඉතින් විඩියක හොඳයින අනිවාරෙන් ලයිකයක් දාන්න ඒවගේ ම සක්ටක් කල නැත්තා අනිවාරෙන් සක්ටක් කරන අමත කරන්න එපා වගේ ස්පෝගික් එක වැඩගන්න අනි යාලුවන්ටත් පෙන්න්න මේක ෂයා කරන්න අමතක් කරන්න එපා එවම ඉල්ලගඩික හම්බෙන එක මම ගිල්ලන්න